operating system එකක right any computer system බේස්ම version එක. ඒ කියන්නේ everything is a file. Everything is a file. So file contains different instructions, different data, right? එතකොට මේ හැමතිස්සෙම මේ operating system එක කරන්නේ දැන් operating system එකත් it's a bunch of files. ඒකත් එක file set එකක්. Then whenever we install any application, right, we install files in correct locations. Then operating system එක කියන්නේ thousands of files working together. මේ files වල මොනවද තියෙන්නේ? Instructions, data. So we execute different files in different situations, right? එතකොට මේ හැම දෙයක්ම file. හැම දෙයක්ම file එක. දැන් example, as an example, right? දැන් අපි හිතමු මේක text file. අපි දන්න file අපි දැන් ඉතින් දන්න file එකක් ගමුකෝ. This is a text file. දැන් මේ file එක text file එක. text file. මේක text file එක. එතකොට text file එකේ මොනවද තියෙන්නේ? text. right? text file එකේ තියෙන්නේ text. එතකොට තව file එකක් තියෙනවා මෙහෙම. මේක mp3 file එකක්. mp3 file එකේ මොකද්ද තියෙන්නේ? ඒකෙත් තියෙන්නේ සාමාන්‍යයෙන් දන්නේ නැති ළමයි mp3 වල සාමාන්‍යයෙන් sound තමයි තියෙන්නේ. එතකොට sound data ටික තමයි මේ file එකේ තියෙන්නේ. sound data ටික. එතකොට mp4 avi වගේ ඒවා තියෙනවා. mp4 වගේ එකක් ගමු. mp4 කියන්නේ video data. right? එතකොට මේකේ තියෙන video data. මේකේ තියෙන video data. මේ file එකේ තියෙන video data. right? ඊට පස්සේ මෙතන තව file එකක් තියෙනවා. මේක exe එකක්. අපි හිතමු මොකක් හරි game එකක්. හරිද? ඔන්න Call of Duty .exe එකක්. right? අපි මේක මෙහෙම දාන්න නැතුව අපි දාමු my document .txt, right? mp3 එකක් කියලා කියන්නේ mp3 එකක් මොකක් හරි සින්දුවක් මතක් වෙන්නේ නැහැ. trip එක පාන්දනේ. හරි trip.mp3 එක. mp4 වීඩියෝ එකක් කියන්න මොකක් හරි වීඩියෝ එකක් අපි කියමු spiderman.mp4 call of duty.exe, right? So in a computer we can see different types of files. දැන් එතකොට මේ my document කියන .txt එක මේක text file එක. right? මේක music, මේක video, මේක executable. Right? So in the same computer, on the same operating system, we can see multiple files. Why we have multiple files? Because these files දැන් මේ වගේ ගොඩාක් තව තියෙන්න පුළුවන් එක එක જાති ඒවා. right? මම ඔක්කොම ඇන්දේ නැහැ. මම මේ concept එක ඔයාලට තේරුම් කරවන්න තමයි මම මේ most common file set එක ගත්තේ. right? Now we can see different files. The reason is these different files behave in different ways.
මේ ෆයිල් එක වැඩ කරන්නේ මෙයාට ඕන විදියට. මේ ෆයිල් එක වැඩ කරන්නේ මෙයාගේ විදියට. මේ ෆයිල් එක වැඩ කරන්නේ මෙයාගේ විදියට. මේ ෆයිල් එක වැඩ කරන්නේ මෙයාගේ විදියට. right? simple. දැන් මේ each file දැන් මෙන්න මෙහෙම තිබුණට මේ හැම ෆයිල් එකක්ම කම්පියුටර් එකට ඕපන් කරන්න පුළුවන්ද? ඔව් ඕපන් කරන්න පුළුවන්. but it requires certain type of softwares. software ඕනේ හරි ෆයිල් ටයිප් එකට හැටියට. right? දැන් ඔන්න හිතන්න මේ text document එක. text document. ඔන්න මේක අපි Microsoft Word එකෙන් ඕපන් කරනවා. මේ ඇප්ලිකේෂන් එකේ මේ ටෙක්ස්ට් ડોකියුමන්ට් එක ඕපන් කරනවා. මොකද මේ ඇප්ලිකේෂන් එක තියෙන්නේම ටෙක්ස්ට් ෆයිල් වල වැඩ කරන්න. ඊට පස්සේ මියුසික් එක අපි Windows Media Player එකෙන් ඕපන් කරනවා. Media Player එකෙන් ඕපන් කරනවා. ඒතර Media Player එක දන්නවා මේ data ගැන. මේ data ටික අරගෙන ටක් ගාලා sound විදියට එළියට දෙනවා. right? එතකොට spiderman.mp4 එක අපි හිතමු මේක VLC කියලා media player එකක් තියෙනවා. VLC player කියලා කියන්නේ. තව තියෙන එක එක video players මම නිකන් VLC කියලා දැම්මා. right? VLC player එකෙන් ඔන්න video data ටික read කරලා ඒ video එක play කරනවා. අපේ monitor එකේ play කරනවා. ඊට පස්සේ Call of Duty right? සාමාන්‍යයෙන් executables අපේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකෙන් තමයි ඕපන් වෙන්නේ. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙන ෆයිල්ස් ටික අරගෙන ඒක එක්සිකියුට් කරන්න ඉන්ස්ටොලේෂන් එකක් යනවා. ඒ ඉන්ස්ටොලේෂන් එක එක විදිහට වෙන්න පුළුවන්. අපි දැන්ට එක්සිකියුටබල් මම දාන්නම් මෙතනට නිකන් ෆයිල් එක්ස්ප්ලෝරර් කියලා. ඔපරේටිං සිස්ටම් එකේ තියෙන ෆයිල් එක්ස්ප්ලෝරර් එක. දැන් මේ වගේ right? එක එක ෆයිල්ස් එක එක පර්පස් වලට තියෙන්නේ. දැන් මේක මියුසික්, දැන් මේක ටෙක්ස්ට්, මේක මියුසික්, මේක වීඩියෝ, මේක එක්සිකියුටබල්. එතකොට ඔපරේටිං සිස්ටම් එක දැනගන්න ඕනේ මෙයා ටෙක්ස්ට් ෆයිල් එකක්, මෙයා මියුසික් ෆයිල් එකක්, මෙයා වීඩියෝ ෆයිල් එකක්. අන්න ඒකට තමයි මෙන්න මේ එක්ස්ටෙන්ෂන් කියන එක තියෙන්නේ. එක්ස්ටෙන්ෂන් මේකට අපි කියන්නේ එක්ස්ටෙන්ෂන් කියලා. එක්ස්ටෙන්ෂන් එකෙන් තමයි ඔපරේටිං සිස්ටම් එක අයිඩෙන්ටිෆයි කරගන්නේ ෆයිල් ටයිප් එක. right? ෆයිල් ටයිප් එක. මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක. මේ එක්ස්ටෙන්ෂන් එකක් නැත්තම් කම්පියුටර් හිතාගන්න බෑ මේ මොකද්ද මේ කියලා. මොන උඩින් පාත් වෙච්ච ෆයිල් එකක්ද මේ කියලා හිතාගන්න බෑ. කම්පියුටර් එකේ එක්ස්ටෙන්ෂන් එකක් නැති ෆයිල් එකක් තිබුණොත්. දැන් ඔයාලා බල එකපාරටම ඉතින් එක්ස්ටෙන්ෂන් නැති ෆයිල්ස් තියෙනවනේ. ඔයාලා දැන් කම්පියුටර් එකේ මයි කම්පියුටර් ගිහලා මොනවා හරි ෆයිල් එකක් ඔබකද ඒක එක්ස්ටෙන්ෂන් එකක් නෑනේ. මගේ කම්පියුටර් එකේ මෙහෙම ඕපන් කරායින් පස්සේ මොනවා හරි දැන් හිතන්නකෝ ඔයාලගේ මොකක් හරි සින්දුවක් කියලා සින්දුවල නම් මතක් වෙන්නේ නෑනේ. හරි නෑ ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් මොකක් හරි Pascal tutorial.txt නැත්තම් sorry docs doc කියන්නේ MS Word එකක්. MS Word එකෙන් ඕපන් කරන්න පුළුවන් ෆයිල් ටයිප් එක. ඉතින් ඔයාලගේ කම්පියුටර් එකේ sorry ඔයාලගේ කම්පියුටර් එකේ දැන් මෙහෙම එකක් නෑනේ. right? මෙහෙම එකක් පේන්නේ නෑ. සමහර අයගේ පේනවා සමහර අයගේ නෑ. there's a reason for that. right? අපිට පුළුවන් operating system එකේ file explorer එකේ
එක්ස්ටෙන්ෂන් එක හයිඩ් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. ඒකට කියන්නේ hide extension. right? මෙන්න මෙහෙම චෙක් බොක්ස් එකක් තියෙනවා Windows වල නම් හරි ලේසි හොයාගන්න. try කරලා බලන්න. hide extension කියන එක සමහරවිට මේ චෙක් බොක්ස් එක මෙහෙම වැටිලා තියෙනවා. එතකොට මේ වගේ එක්ස්ටෙන්ෂන් මෙහෙම hide වෙලා තියෙනවා. මේක පේන්නේ නැහැ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. Pascal tutorial කියලා තියෙනවා. මේක අයින් කර ගමන් අන්න එක්ස්ටෙන්ෂන් එක පේන්න ගන්නවා. ඒ විදිහට තමයි ඔයාලගේ කම්පියුටර් එකේ එක්ස්ටෙන්ෂන්ස් මොන හරි බලා ගන්න ඕන නම් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඔප්ෂන් එක අයින් කරලා. right? දැන් හදිස්සියවත්. දැන් කවදාවත් ඔයාලට වෙලා තියෙනවද MP3 එකක් මියුසික් ෆයිල් එකක් ඔපරේටිං සිස්ටම් එකෙන් ඩබල් ක්ලික් කරායින් පස්සේ එකපාරටම MS Word එක ඕපන් වෙලා සින්දුවක් ප්ලේ වෙලා තියෙනවද? නැතුව Call of Duty .exe එක ඩබල් ක්ලික් කර ගමන් MS Word වලින් Call of Duty ගහලා තියෙනවද? No right. ඩොකියුමන්ට් එකක් හිතන්නකො ඩොක් එකක්. නැත්නම් ටෙක්ස්ට් ෆයිල් එකක්. මේක ඩබල් ක්ලික් කරායින් පස්සේ එකපාරටම Windows Media Player එකකින් ඔයාලා ඩොකියුමන්ට් එක බලලා තියෙනවද? නෑ. ඒක එහෙම වෙන්න විදියක් නෑ. There's a reason for that. Operating system හරිද identifies these extensions. මේ extension එක operating system එක identify කරගන්නවා. Identify කරගත්තයින් පස්සේ operating system should know which software is going to open this file. දැන් කවදාවත් MP3 එකක් MS Word එකෙන් open වෙන්නේ නැත්තේ operating system එක දන්නවා මේ MP3 ෆයිල් එක data ටික MS Word එකට read කරගන්න බෑ. ඒක පුළුවන් මෙන්න Windows Media Player එකට. right? MP3 එකක් MS Word එකෙන් open කරන්නෙත් නෑ. MS Word එකක් Windows Media Player එකේ open වෙන්නෙත් නෑ. right? reason එක තමයි Windows Media Player හදලා තියෙන්නේ MP3 ඒ කියන්නේ sound data ටික process කරන්න. MS Word එක හදලා තියෙන්නේ text data process කරන්න. එතකොට operating system එක දන්නවා text data process කරන software එකකින් sound music data process කරන්න බෑ කියලා. එයා ඒක මේ extension වලින් identify කරගෙන correct software එකකින් open කරගන්නවා. එහෙම open කරගන්න හිතාගන්න බැරි වුණාන් පස්සේ දැන් අලුත් Windows version වල මෙන්න මෙහෙම window එකක් ඇවිල්ලා අහනවා මේ දැන් හිතන්නකෝ මෙතන ඔයා මොකක් හරි ෆයිල් එකක් ඩබල් ක්ලික් කරා කියලා. right? මෙහෙම ෆයිල් එකක් ඩබල් ක්ලික් කරා කියලා. මෙන්න මෙහෙම window එකක් open වෙලා අහනවා මේ ඔයාට මේක open කරන්න ඕන මොකෙන්ද? Chrome එකෙන්ද, Explorer එකෙන්ද, Media Player එකෙන්ද කොහොම කියලා. ගොඩක් වෙලාවට බලන්න PDF වගේ එකක් open කරද්දී PDF open කරන්න පුළුවන් web browsers වලින්. Chrome එකෙන් පුළුවන්, Acrobat Reader එකෙන් පුළුවන්. ඊට පස්සේ PDF readers තියෙනවා නම් ඒවයින් පුළුවන්. තව Internet Explorer වලින් පුළුවන්. ඔය වගේ option ගොඩක් තියෙනවා. එතකොට operating system එක අහනවා ඔයාට මේ මොකෙන්ද open කරන්න ඕනේ? ඔයාට on Chrome එකෙන්ද? ඔයාට on Acrobat එකෙන්ද? එතකොට we have to select which application should open the PDF, right? And there's an option to make it default as well. දැන් default එකක් select කරොත් PDF මොන PDF එක open කරත් open වෙන්නේ අපි select කරපු software එකකින්. right? අන්න ඒ වගේ option උත් operating system එකකින් අපිට දෙනවා. හරි. අපි මෙහෙම කරමු. අපි පොඩි note එකක් දාගමු දැන් මේ ටික. right? Write down file management. File management. Write down this note. Right? In a computer system,
In a computer system, everything is files. Everything is files. නෑ grammar වැරදි නේද? මෙහෙම ලියමු. Every data and information are stored in files. Right? Every data and information are stored as files. Every data and information are stored as files. Right? Depend on the data and information type. Depend on the data and information type. File has different extensions. File has different extensions. Different extensions. Using these extensions, using these extensions, operating system, using these extensions, operating system make sure file open from the correct software application. From the correct software applications. In a new line, operating system allow us to create, delete, modify, move the location, generate copies, of files in a new line. Also, operating system provides security for files
provide security for files. Right. දැන් අපි බලමු කොහොමද ඇත්තටම මේ security එක දෙන්න කියලා. දැන් number 1, right? දැන් operating system එකක් ගත්තන් පස්සේ මේ ෆයිල් එකට permission දෙනවා. Permissions. මොනවද permissions කියලා කියන්නේ? Permission. We have 3 permission type. Read, write, execute. මේ තව තියෙනවා read, write, execute. මේක advanced permission types තියෙනවා එක ඕනේ ඔයාලට නැහැ. read, write, execute. මෙන්න මේ තියෙන මේ permission, right? දැන් එක එක usersලා දැන් computer එකේ multiple usersලා ඉන්නවනේ, right? operating system එකේ multiple usersලා ඉන්නවා. මේ userට සමහර වෙලාවට එයාට තියෙන්නේ read permission එක විතරයි. මේ userට තියෙනවා read and write. මේ userට read, write, execute තුනම පුළුවන්. ඒ කියන්නේ මේ ෆයිල් එක run කරන්නත් පුළුවන්. execute run කරන්නත් පුළුවන් මේ userට. මෙයාට පුළුවන් read කරන්නයි මේ ෆයිල් එක modify කරන්නයි විතරයි. write කියලා කියන්නේ modify. okay? read දැන් Aට පුළුවන් read විතරයි. Bට පුළුවන් read and write. but Cට පුළුවන් read, write, run. run කියන්නේ execute, right? ඔන්න ඔය වගේ permission set කරන්න පුළුවන්. මේක එක security method එකක්. right? authenticate කරලා ඒ කියන්නේ user access එක මේ user හරි userද කියලා බලලා මේ correct permission එක allow කරන එක ඕන ෆයිල් එකකට. එතකොට දැන් හිතන්නකෝ ගොඩක් වෙලාවට දැන් මේ විදියට ගත්තයින් පස්සේ C තමයි මේකේ owner. මේ ෆයිල් එකේ owner C. this is the owner. එතකොට එයාට ඔක්කොම permission තියෙනවා. එතකොට එයා allow කරනවා Aට read කරන්න විතරක්. අන්න ඒ වගේ එහෙම කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට තව if we need more security in computer we can set username password for files. set username password for files. තව විදියක් තියෙනවා encrypt කරන්නත් පුළුවන්. encrypt files. එතකොට එහෙම බලන්නත් බෑ. එතකොට මේ encrypt කරපු ෆයිල් එකක් ආපහු ඒ කියන්නේ encrypt කරනවා කියලා කියන්නේ මේ ෆයිල් එක key එකක් use කරලා key එකක් කියන්නේ තව නිකන් password එකක් වගේ කළා ඒක encrypt කරනවා. ඒ කියන්නේ මේක original ෆයිල් එක පේනවනේ. encrypt මෙතන යන්න. මේක encrypt කරනවා. මේක encrypted ෆයිල් එක. මේක ආපහු මේ පැත්තට ගන්න පුළුවන් මේක decrypt කරලා. decrypt මේක encrypt. encrypt decrypt. මම මේක පොඩ්ඩක් මම ඒක පේන විදිහට ලොකුවට ලියන්නම්. ඔයාලට ක්ලියර් නෑ නේද? එතකොට ඒක එක එක ටයිප් එකක් විතරයි රයිට්. මම මේක මේ ඔයාලගේ knowledge එකට කියන්නේ. පොඩ්ඩක් මේ ෆයිල් එක පොඩ්ඩක් පොඩි කරන්න. මේක ඔරිජිනල් ෆයිල් එක. මේක encrypted. දැන් encrypted ෆයිල් එකක් කියලා කියන්නේ මොකද්ද? ඒක දන්නෙත් නැහනේ. encrypted ෆයිල් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. right? now let's say
ඔන්න අපේ ඔරිජිනල් ෆයිල් එකේ තියෙනවා Apple කියලා ලියලා. මේක එන්ක්‍රිප්ට් කරාම මේකේ තියෙන්නේ නිකන් ඔන්න ඔහොම නිකන් කිසිම තේරුමක් නැති නිකන් සිම්බල් ටිකක්. හිතා ගන්න බෑ මොකක්ද කියලා. මෙන්න මේක එන්ක්‍රිප්ටඩ් ෆයිල් එක. මේක ඔරිජිනල් ෆයිල් එක. key එකකින් තමයි using a key, right? මේක පැත්තට encrypt කරනවා. මේ පැත්තට decrypt කරනවා. decrypt කියලා කියන්නේ මේක අනිත් පැත්තට ඔරිජිනල් විදිහට හදාගන්න. මේ key එක තියෙන්නේ user ගාව විතරයි. right? encrypt decrypt. ඔය විදිහටත් operating system එක files වල security එක manage කරනවා. දැන් මෙහෙම හැරෙවුවෙන් පස්සේ වෙන කාටවත් බැලුවට ඒක තේරෙන්නේ නැහනේ. right? ඒකේ තියෙන නිකන් පරණ විතානක අකුරු වගේ නිකන් අමුතු symbol. කියව ගන්න බෑ. So this is an encryption method. So all these methods uses to increase the security of the files. දැන් මේක කරන්නේ කවුද? operating system එක. right? හරි. okay. මේකේ තව චූටි දෙයක් තියෙනවා මම ඒකත් කියන්නම්. ඔයාලා දැනට security දැන් මේ ටික ඔයාලට ලියා ගන්න පුළුවන්. security permissions දෙන්න පුළුවන්. මෙන්න මේවා. දැන් මම ඔයාලට විනාඩි 5ක් 10ක් දෙන්නම්. දැන් මම මෙතන මේ extension එක hide කරනවා මේවා right මේව එකක්වත් මගේ note එකේ ලොකුවටම explain කරලා නැහැ. මම දෙන්නේ ගොඩාක් basic note එකක්නේ. එතකොට ඔයාලට පුළුවන් in detail note එකක් මෙන්න මේකෙන් හදාගන්න. right encryption permission මේ files මේ ඔක්කොම ටික පොඩි note එකක් දාගන්න. එතකොට ඔයාලට පාඩම් කරන්න ලේසියි. තනියම හිතලා you can make a point wise you can write down your note. right now in I said every data and information stored as files, right? දැන් එතකොට මේ files කොහෙද තියෙන්නේ? files කොහෙද තියෙන්නේ? files තියෙන්නේ hard disk එකේ. දැන් තියෙන computers වල SSDs තියෙනවා එක එක විදිහට තියෙනවා. ඒ වුණාට දැන් පරණ computers වල මේ තිබුණේ මෙන්න මෙම hard disk එකේ තමයි තිබුණේ. මෙන්න මෙම hard disk එකේ තමයි තියෙන්නේ. දැන් මේ hard disk එකේ මෙහෙම partition නෙමෙයි මේ මෙන්න මෙහෙම sectors වලට මෙහෙම බෙදලා තියෙනවා. මේ එකක් මෙන්න මෙහෙම එකක් කියලා කියන්නේ එක sector එකක්. right? එක sector එකක්. එතකොට මේ sectors වල තමයි 1 and 0s විදියට මේ file save වෙලා තියෙන්නේ. මේ save කරන method එක අනුව මේ save කරන ඇත්තට methods මට උගන්වන්න පුළුවන් ඔයාලට නෑ. right? A level වලට if you are planning to do ICT, there's a separate section for operating system. How operating system manage storage, right? ඒක ඇල්ලට තියෙන ඔය FAT32 NTFS එක විදියට ඔය operating system ඔය indexing අනම්මන ඔක්කොම තියාගන්න විදියක්. දැනට ඔයාලට එහෙම නැහැ. but මම කියන්නේ මෙන්න මේ hard disk එකේ data මෙන්න මේ 1 and 0s මේක save කරන විදිය අනුව there are several types of file system, right? several type of file system. මේ file system කියලා කියන්නේ මෙන්න මේ sectors මේ use කරන විදිය. සමහර file system වල එකලඟ sectors වල files දානවා.
සමහර ෆයිල් සිස්ටම් වල දුරින් දානවා. සමහර ඒවල දුරින් දාලා ඒවලට ඉන්ඩෙක්සිං ආයමන්ටයක් ගැඹුරට යනවා. අර රෙෆරන්ස් එකක් තියාගෙන ඉන්නවනේ එක කන්සෙප්ට් තියෙනවා. දැන් මේ ওই කන්සෙප්ට් එක අනුව we have multiple file types, right? File system. FAT 16 කියලාත් එකක් තිබුණා. Yes, FAT 16 is one of the old one. FAT 32 තමයි ඊළඟට ආවේ. ඊළඟට මේක NTFS විදියට අප්ඩේට් වුණා. NTFS තමයි latestම file system එක Microsoft ලගේ. New technology file system, right? File allocation table, sorry. File allocation. FAT කියන්නේ file allocation table. NTFS කියන්නේ new technology file system. මේ allocation table එකේ bit ගන්න තමයි මේ 1632 එහෙම කියලා තියෙන්නේ. ext4 කියලා මේ ext4 මේක මේ තුනම Windows මේක Windows කියන්නේ Microsoft ලගේ Microsoft introduced file system. Microsoft Windows තමයි ගොඩක් use කරන්නේ. මේක Linux. මම additional information දෙන්නේ ඔයාලට. මේක Linux. Linux operating system තමයි ගොඩක් ඔය ext use කරන්නේ. තව පොඩි දෙයක් තියෙනවා ඉගෙන ගන්න. File accessing method. File accessing methods, right? File accessing methods sequential parallel කියලා කියනවා, random කියලා කියනවා, right? එක එක විදිහට කියනවා. ඔයාලගේ syllabus එකේ තියෙන random කියලා. ඔහොම types දෙකක් තියෙනවා. methods දෙකක්. File accessing. මේකේ මම පොඩ්ඩක් ඔයාලට තේරුම් ගන්න ඕනේ. මම මේකේ scientific පැත්ත පොඩ්ඩක් explain කරන්න. අපේ file system එක අනුව, right? අපේ file system එක අනුව data save කරගන්න විදි තියෙනවා. දැන් මේ sectors ගත්තන් පස්සේ මම මේ sectors විදියට මෙන්න මෙහෙම ඇඳතින්. දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. right? ඔන්න අපිට තියෙනවා එකම file එකක්. ඔන්න අපිට තියෙනවා text document එකක්. text doc එකක්. මේක 16 kilobyte ලොකුයි. 16 kilobyte. right? 16 kilobyte. ඔන්න අපිට දීලා තියෙනවා sector size එක 4KB. sector size එක 4KB. right? එතකොට අපිට sectors කීයක් ඕනේද මේ text doc එක දාන්න? 4 16යි. මේ වගේ sectors 4ක් ඕනේ. ඔන්න ඔහම 4ක් ඕනේ. sector 1 2 3 4. එතකොට මේ sectors
මෙහෙම සෙක්ටර්ස් 4 right සෙක්ටර්ස් 4 තැන් 4කනේ තියෙන්නේ. මෙහෙම මම එකට ඇඳට මේ ටික 4ක් තියෙනවා. එතකොට මේ සෙක්ටර් එක මේ සෙක්ටර් එකේ ඊළඟ ඩේටා එක තියෙන්නේ මෙන්න මේ සෙක්ටර් එකේ කියලා ලින්ක් එකක් තියාගෙන ඉන්නවා. මේ පැත්තේ තියාගෙන ඉන්නවා. මෙහෙම 2 කියලා මෙන්න මෙහෙම ලින්ක් එකක්. right? ඊළඟට මේ දෙකෙන් පස්සේ මේ ෆයිල් එක ඊළඟට තියෙන 3 කියලා තව ලින්ක් එකක් තියාගෙන ඉන්නවා. මේක ඊළඟ ෆයිල් එක 4 තියෙන කියලා තව එකක් තියාගෙන ඉන්නවා. ඊළඟට මේක -1 කියන්නේ last file. එතනින් පස්සේ තවත් නැහැ. right? So in these 4 sectors we have stored this text document. right? text document. එතකොට මේ විදිහටම තමයි මේ විදිහම sectors 4ක තමයි මේ random method එකේ තියෙන්නේ. random method එකේ තියෙන්නේ. හැබැයි random method එකේ තියෙන file system වල පොඩි වෙනසක් තියෙනවා. sectors 4ක් තියෙනවානේ. මේ sectors 4 මේකේ text document එකේ data ටික තියෙනවා. මෙයා additionally තව sector එකක් තියන් ඉන්නවා. right? මේකට අපි කියලා කියන්නේ index table කියලා. index table එකක් index data කියලා හිතන්නකො. index data කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. right? මෙයා තියන් ඉන්නවා මේ text document එකේ files 4ක් තියෙනවා. අන්න ඒ 4 දැන් first මම මේක පොඩ්ඩක් මෙහෙම ලොකු කරලා අඳින්නම් මේක ඔයාලට පේන්නේ නැති නිසා. sectors 4යිනේ. එතකොට මේකේ sector 1 sector 2 sector 3 sector 4 sector number එක මෙතනින් දාගන්නවා 1 2 3 4. දැන් මේ sector number 1 2 3 4ම වෙන්න ඕනේ නැහැ. මේවා වෙනස් වෙන්නත් පුළුවන්. මේක 12 මේක 18 මේ තැන් තැන් වල තියෙනවා. මේ hard disk එක මේ තැන් තැන් වල මෙහෙම තියෙන්නේ මේ sectors. මේක 31 මේක 26 ඔහොම රැන්ඩම් එක තැන් වල තියෙන්න පුළුවන්. ඒතර මෙතන මේ ටේබල් එකේ මේ අතයන් ඉන්නවා මේක 12 මේක 18 මේක 31 මේක 26 ඔන්න ඔය විදියට. දැන් අපි මේ ෆයිල් එක ආපහු ඇක්සස් කරන්න යද්දී මේ ෆයිල් එක ආපහු ඇක්සස් කරන්න යද්දී මේ විදියට data store වුණොත් අපිට පුළුවන් එකපාරට මෙන්න මේ sector එක ඇක්සස් කරන්න බෑ. මේ sector එකේ link එක හොයාගන්න වෙන්නේ මේ sector එකට ගිහිල්ලා. මේ sector එකේ link එක හොයාගන්න වෙන්නේ මේ set එකට ගිහිල්ලා. මේ sector එකේ. එතකොට මේක අපිට ඇක්සස් කරන්න වෙන්නේ sequentially. මේකෙන් මේක. අපිට කොයි වෙලාවකවත් randomly access කරන්න බෑ. randomly access කරන්න අපිට data නැහැ. එකපාරට අපි මෙතනට ආවොතින් මේක මොකද්ද මේක කොහෙන්ද එහෙම හිතා ගන්න බෑ. මුලින්ම first sector එකට ඇවිල්ලා then we have to go to second one. Then we have to go to third one. Then we have to go to fourth one. right? ඔන්න ඔහොම තමයි sequential access එක වෙන්නේ. But here මෙතන හරිම ලේසි. දැන් මෙතන මේකේ තියෙනවා මේ අපේ text doc එක. text doc එකේ sectors ටික. අපිට sector 3 access කරන්න ඕන නම් කෙලින්ම 31 වලට ඩුං ගාලා එන්න පුළුවන්. අපිට sector 1 access කරන්න ඕන නම් ඩෝං ගාලා මෙතනට එන්න පුළුවන්. හරිද?
අපිට මෙතනින් එකපාරට මේකට 26 වලට පයින්න පුළුවන්. හරිම ඒ කියන්නේ සීක්වන්ස් එකක් නෑ. අපිට මේකෙන් මේකට යන්න පුළුවන්. අපිට ඊළඟ මේකෙන් මේකට යන්න පුළුවන්. මේකෙන් මේකට රැන්ඩම් ඇක්සස් කරන්න පුළුවන්. මොකද sectors වල link එක we have in a separate table. We don't have to go through the sectors to find the next sector. හැබැයි මේකේ එහෙම තමයි. මේකේ මේ සෙක්ටර් එකට යන්න ඕනේ ඊළඟ සෙක්ටර් එක හොයාගන්න. මේ සෙක්ටර් එකට යන්න ඕනේ ඊළඟ සෙක්ටර් එක හොයාගන්න. හැබැයි මේක වෙනම ටේබල් වල තියෙන හින්දා අපිට ඕන සෙක්ටර් එකකට ඇක්සස් කරන්න පුළුවන්. අන්න දැන් මෙන්න මේ මෙතඩ්ස් දෙකේ වෙනස ෆිසිකලි මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. right? දැන් hard disk එක ගත්තයින් පස්සේ දැන් මෙන්න මේ වගේ hard disk එකක් ගත්තයින් පස්සේ sequentially mic එක නේ. එහෙම. දැන් sequentially මෙහෙම කැරකෙද්දී දැන් ෆයිල් හිතන්නකෝ මම මේක කියන්නම්. දැන් හිතන්න මෙන්න මෙතන සෙක්ටර් එකක් තියෙනවා. මෙතන සෙක්ටර් එකක් තියෙනවා. මෙතන සෙක්ටර් එකක් තියෙනවා. මෙතන සෙක්ටර් එකක් තියෙනවා. දැන් මේ සෙක්ටර්ස් හතර. එතකොට මේ හෙඩ් එක මෙතනට ඇවිල්ලා මෙතනට යන්න ඕනේ. right? ඊළඟට මෙතනට යන්න ඕනේ. ඊළඟට මෙතනට එන්න ඕනේ. ඔන්න ඔහොම තමයි මේ සෙක්ටර්ස් ටික රීඩ් කරන්නේ. right? හැබැයි පිළිවෙලට මේ හතරම යන්න ඕනේ මේ ෆයිල් එක රීඩ් කරන්න. හැබැයි random access එකේදී මෙයා මුලින්ම යනවා දැන් හිතන්න මෙතන තමයි ඉන්ඩෙක්ස් එක තියෙන්නේ. එතකොට මෙන්න මෙතන ඉන්ඩෙක්ස් එකට ගිහින් මුලින්ම ඉන්ඩෙක්ස් එකට රීඩ් කළා. ඒ සෙක්ටර් එකේ තියෙනවා මේ හතරෙම නම්බර්ස්. එතකොට මෙයාට ඕන සෙක්ටර් එකට ටක් ගාලා ඇක්සස් කරන්න පුළුවන් මෙහෙම කරකිලා මේ ඇක්සස් කරන්න පුළුවන් hard disk එක. අර මුළු එකින් එක ඔක්කොම ටික ඇක්සස් කරන්න ඕනේ නැහැ. හරි. ඕකේ. ටක් ගාලා නෝට් එකක් දාගන්න.